අද අපි යන්නේ මේ බිම්මල් වලට මේ බිම්මල් පොට් එකකට බීජ දාන්න. අර තියෙන්නේ බිම්මල් මේ තඹපුව ජීවාණුහරණය කරන ලද බිම්මල් පොට්. මුලින්ම මේ තියෙන බීජ පැකට් එකක්. මේ බීජ පැකට් මේ ගන්න ඕනේ කල්ලි කුත්තීමේ දිනේ. මෙතන කල්ලි කුත්තීමේ දිනේ ගහලා තියෙනවා. එතකොට කල්ලි කුත්තීමේ දිනේ ආසන්න එකක් නම් ගන්න එපා. මුල දවස්වල 25 දිනේට ආසන්න දිනේක තියෙනවා තමයි මම නම් අරගෙන ගියන්නේ මේ. අපි මුලින්ම මේක කරන්න කලින් මාස්ටරයක් දාගන්න ඕන. ඒත් එකම පහනක් පත්තු කරගන්නවා. මේ තියෙන්නේ මේ පොට් තම්බනකොට මේවා ජීවාණුහරණය කරගත්ත කඩදාසි. අපි මුලින්ම මේ වයින් මේක ජීවාණුහරණ මේ විස බීජනාශකයක් යොදාගෙන අත් දෙක විස බීජ මේ නාශක කරගන්න ඕනේ. ඒත් එක්කම කපන කතුර විස බීජ වලින් තොර වෙන්න ඕනේ. ඒත් එක්කම අපි දාන්න හදන බීජ පැකට් එක එන්නේ මේ වගේ මේ ගාලා මේ විස බීජ හරණය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කොනකින් අපි මේක කට්ටයක් දා ගන්නවා. මෙන්න මේ වගේ කට්ටයක් දා ගන්නවා මේ කොනක්. මෙතින් මම බීජ බදායිලු පොට් එකක් දැන්ට මේක බොහොම පරිස්සමට කරන්න ඕන වැඩක්. අපි මේ පොට් එක අරගෙන මේක මේ විදිහට පරිස්සමට ඕපන් කරලා පුළුන් කෑල්ල අතේ තියාගන්න ඕනේ. පුළුන් කෑල්ල මේ යටපැත්ත අපේ අතේ ගෑවෙන්නේ නැති වෙන්න තමයි මේක දාන්න ඕනේ. මේ විදිහට තේ හැන්දකින් එකක් විතර මේකට දාලා මේ හොඳට වටේට යන්න මෙහෙම ගසන්න ඕනේ. එතකොට මේ විදිහට තියෙනවා මේ වටේට මේ බීජ ගිහින් තියෙනවා. ඊට පස්සේ ආයෙම මේ පුළුන් කෑල්ල ගාන්න මෙහෙම තියලා තද කරලා කඩදාසි පොලයක් තියලා මේ විදිහට මේක නැවතත් රබර් බෑන්ඩ් එක දාලා මේ හොඳට වහ ගන්න ඕනේ. මොකද මේක බැරි වෙලා හරි වුණොත් එහෙම අලුත් කොලයක් දාන්න අනිවාර්යයෙන්ම මොකද මේකෙන් සතුන් දෙන්න බැරි වෙන්න තමයි සහ මේවට හුස්ම ගන්න පුළුවන් වෙන්න තමයි මේ කොලේ දාන්නේ. ඉටි කොලයක් දාන්න එපා මේකට. අර තියෙන්නේ බීජ දාන ලද බිම්මල් පොට්. එතකොට මේක හරියටම දවස් 28ක් යනකොට මේක සම්පූර්ණයෙන්ම කුස වර්ධනය වෙලා මේක මේ ඕගොල්ලෝ මේක දැම්මට පස්සේ සාමාන්‍යයෙන් එක පැකට් එකක් ඉවර වුණාට පස්සේ ආයෙත් පාරක් සර්ජිකල් ස්ප්‍රිට් අතෙත් ගා ගන්න සහ මේ පොට් එකෙත් ගන්න පුළුවන් නම් මේ මේසෙත් සර්ජිකල් වලින් ක්ලීන් කරලා වැඩේ කරා නම් තමයි. මොකද ලොකු පාඩුවක් වෙනවා එක පොට් එකක් අපතේ ගියොත්. ඒ නිසා බොහොම පරිස්සමට බීජ දාන එක කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් මාසයක් වෙනකොට මේක සම්පූර්ණයෙන් කුස දුවලා තියෙන්නේ. එතකොට වගාමලු බිම්මල් ගෘහයේ ඉල්ලලා කටකපලා අපිට මල් කඩන්න පුළුවන්. බොහොම ස්තුතියි.